Shuddho Santiago Munatuma. Shuddho Mahajacob apostolවරයා. Shuddho Mahajacob apostolවරයා අයිබීරියානු අර්ධද්වීපය හා ඒවායේ යටත් විජිත වූ රටවල වඩා පතල වූයේ නමින් සන්තියාගෝ මුනිදුන් ලෙසයි. එය සන්දියාගෝ නමින් පර නැගුණකි. ජේසුස් වහන්සේ විසින් යවනු ලැබූ 12 දෙනාගෙන් කෙනෙක් වූ එතුමා සමාදර්ශක සුභාරංචි අනුව මුල් අපොස්තුල්වරයන් සිව් දෙනාගෙන් අයෙකි. තවද අන්‍ය රූපී විනාශ වීම, ජායිරස්ගේ දුව මළවුන්ගෙන් නැගිටවීම, මල් උයනේ ඇදුම ආදී විශේෂ අවස්ථාවලට සහභාගී වීමට වරම් ලද තිදෙනාගෙන් අයෙකි. සෙබදිගේ පුතෙක් වන එතුමා ජුවාන් තුමාගේ සොහොයුරාද වේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් පණ පිදූ පළමු අපොස්තුලයා වන එතුමා පිළිබඳ ජනප්‍රවාද රැසකි. මෙතුමා නමින් මෝදර, මඩම්පැල්ල, වේවැල් දෙනිය, ගුරුනගර්, මුන්දලම, කයිට්ස්, ඩෙල්ෆ්ට්, නාච්චිකුඩා, කිලාඩි, වයවිලන්, ඉලවාලෙයි, පහළගම, මුරුන්කන්, ඩච්බාර්, චෙංකලඩි, තන්නමුනෙයි, පරපාන් කන්දල්, නල්ලෝර් ශුද්ධෝ මහජාකොබ් අපොස්තුලවරයාගේ දෙව්මැදුර, මෝදර ශුද්ධෝ මහජාකොබ් අපොස්තුලවරයාගේ දෙව්මැදුර ලෙස කැපවුණු දෙව්මැදුරු රාශියක් ඇත. සුභාරංචි වල සිදුවීම් දෙකක් ජාකොබ්ගේ සහ ඔහුගේ සහෝදරයාගේ ස්වභාවය විස්තර කරයි. මතෙව් සුවිශේෂය තුළ ඔවුන්ට රාජධානියේ ගෞරවනීය ආසන ඇති බව ඉල්ලා සිටීමට ඔවුන්ගේ මව පැමිණ ඇත. මාර්ක් සුවිශේෂය එය සහෝදරයන් විසින්ම ඇසූ බව පවසයි. එහෙත් ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබම දන්නේ නැත. මා බොන්නට යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්නට ඔබට හැකිදැයි ඇසූසේක. අපට හැකියයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ජේසුස් වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන් ඇත්ත වශයෙන්ම කුසලානේ පානය කර ඔහුගේ වේදනාව හා මරණයේ බෞතිස්මය බෙදා ගන්නා බවත්, නමුත් ඔහුගේ දකුණු පැත්තේ හෝ වම් පැත්තේ ඉඳගෙන සිටීම තමාගේ දෙයක් නොවන බවයි. එහෙත් මාගේ දකුණු පසෙහිද වම් පසෙහිද හිඳගන්නට දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේද ඒවා අයිති ඔවුන්ටය. සමහර ඡායාරූප දකින විටම කිතුණු සභාව සිදු කළාය කියා උළුප්පා දැක්වීමට උත්සාහ කරන භීෂණය හා යුධකාමීත්වය ඉස්මතු වී පෙනේ. සැබවින්ම සිදුවුණු සත්‍ය නම් ක්‍රිස්තු වර්ෂ 844 දී පමණ මරණයට නියමව බිලි පූජා සඳහා කන්‍යාවන් 100 දෙනෙකු ඇතුළුව ස්පාඤ්ඤයේ ප්‍රධාන නගරයක් වන කල්වාජෝ ගලවා ගැනීමට එකල ස්පාඤ්ඤ දේශයේ රජු වෙත සිහිනයකින් දර්ශනය වී ශක්තිය හා බලය ලබා දීමයි. පසුදින බලවත් සැරසෙන් සතුරු හමුදාව සමග යුද පිටියේදී සන්තියාගෝ මුනිතුමා සුදු අසකු පිට නැග තම සේනාව සඳහා නායකත්වය දෙනු සඳහා රජතුමා හා සෙබළුන් දකින ලදී. ඒ වීරිය තුල සතුරන් පලවා හැර මරණයට නියමව සිටි කන්‍යාවන් සහ මුළු රටම ආරක්ෂා විය. ක්‍රූර ම්ලේච්ඡ සැරචේනුවන්ට දරුණු පරාජයක් අත්කර දීමෙහිලා මහා සන්තියාගෝ මුනිදුන් පිහිටවීම ස්පාඤ්ඤ ජනතාව අදටත් සමරති. දෙවියන් වහන්සේට නමස්කාර කරා වූ ශුද්ධෝ මහා සන්තියාගෝ මුනිදුනි, සුදු අසුපිට නැග ඔබ වහන්සේ අපගේ ජීවිතවල ඇති සියලු නපුරු බලවේග නසන්නට පැමිණෙන තුරු අප දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. ශුද්ධෝ මහා සන්තියාගෝ මුනිතුමනි, අප නිසා යාඥා කළ මැනව. ආමෙන්. ඒ වගේම අපි ඔබගෙන් ආදරෙන් ඉල්ලනවා අපගේ ඉහත තිරේ දිස්වෙන YouTube channel එක වෙත පිවිසලා එහි ඇති තරගකරුවන්ගේ නිර්මාණ වීඩියෝ නරඹන්න. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරලා follow කරන්න. තමුන්ගේ නිර්මාණ වගේම තව අයගේ නිර්මාණ අගය කිරීමට නිර්ලෝභී වන්න.
ඒ වගේම ඔබට පුළුවන් ඉහත දිස්වන YouTube වෙත පිවිසීමේ QR කේතයට ප්‍රවිෂ්ඨ වෙලා අපගේ YouTube channel වෙත පිවිසෙන්න. ඒ වගේම මේ තීරය දිස්වෙනවා අපගේ YouTube channel එක සඳහා පිවිසීමේ QR කේතය. ඔබට පුළුවන් ඒ තුලුණුත් අපේ YouTube channel එක වෙත ප්‍රවිෂ්ඨ වෙන්න. මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ ප්‍රධාන සමූහය වෙත පිවිසීමේ QR කේතය. ඒ වගේම 2024 උඳුවම් කලා උදාන සමූහය වෙත ප්‍රවිෂ්ඨ වීමේ QR කේතය. මෙම කේතය තුලින් පිවිසීමෙන් ඔබට පසුගිය වාරයේ තිබුණු තරඟ සම්බන්ධ විස්තර තොරතුරු ලැබීමේ හැකියාව පවතිනවා. අප සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. ජේසු පිහිටයි ඔබ සැමට.